තෙරුවන් සරණ හැම දිනාටම සතුටින් සිටීමේ කලාව. සතුටින් සිටීමේ කලාව කියලා කියන්නේ ඇත්තටම මේ සියලුම ලෝක සත්වයෝ සැපයට කැමති. සුඛ කාමානි භූතානි. සියලුම සත්වයෝ සැපයට කැමති. එතකොට සන්තුට්ටි පරමං ධනං. සතුට පරම ධනයයි කියලා කියනවා. ඉතින් මේ විශ්ව ධාතුවෙන් යම් සත්ව කොටාසයක් ඉන්නවාද? ඒ සියලුම සත්වයෝ සැපේ තමයි හොයාගෙන යන්නේ. කිසිම සත්වයෙක් දුකක් හොයාගෙන යන්නේ නැහැ. හැමෝම සැපයට කැමති, හැමෝම සැපේ හොයාගෙන යනවා. හැබැයි අපිට ලෝකෙ දිහා බැලුවාම පේනවා මේ සැපය ලැබිච්ච නැති ස්වභාවයක්. මොකද මේ ලෝකේ හැමදාම අරගල ජීවත් වෙන්න අරගල කරනවා. එතකොට තම තමන් ඥාතීන් සමග අරගල කරගන්නවා. නොඒක් ප්‍රශ්න ඇති කරගන්නවා. ලෝකේ රටවල් අතර යුද ගිනි ඇවිලෙනවා. එතකොට මේ ලෝකේ හැමදාම මහා ප්‍රශ්න ජාලාවක පැටලලා ඉන්න බව අපිට පේනවා. දැන් සැපේ හොයාගෙන යන සත්‍යය බලනකොට හැමදාම දුක් ස්වභාවයක තමයි ඉඳලා තියෙන්නේ. හැමදාම විඳවීමේ ස්වභාවයක තමයි ඉඳලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ සැපය හොයාගෙන ගියාට ඒගොල්ලන්ට ඒක හම්බෙලා නැහැ කියලා. දැන් ඇත්තටම ලෝකයේ ආගමික ශාස්ත්‍රවරු පහළ වෙන්නේ මේ සත්‍යයට සැපය ලබා ගන්න ක්‍රමය කියලා දෙන්න. දැන් ඇත්තටම කිසිම ශාස්ත්‍රවරයෙක් මිනිසුන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට දුකක් ලැබෙන ක්‍රමයක් නෙවෙයි කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ කියන මේ විදිහට ජීවත් වුණොත් ඔයගොල්ලන්ට සැපයෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ විදිහට කළොත් ඔයගොල්ලන්ට ස්වර්ගයට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ශාස්ත්‍රවරු පහළ වෙලා පණිවිඩයක් දෙනවා ලෝකෙට. එතකොට මේ පහළ වෙච්ච ශාස්ත්‍රු අතර අග්‍රගණ්‍යම මුනිවරයා ශාස්ත්‍රූන් වහන්සේ හැටියට අවිවාදයෙන් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේත් අපිට ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා සතුටින් ඉන්න විදිය. ඉතින් ඒක ඇත්තටම අනාදිමත් කාලයක දැන් වසර 2500කටත් එහා ගියපු කාලයක් තිස්සේ ඒ කියලා දීපු පණිවිඩය අපිට ඇවිල්ලා තියෙනවා කොහොම හරි. ආව වුණාට එතකොට අපි අතරත් බලනකොට මේ බෞද්ධයෝ කියන අය අතරත් සතුටින් ඉන්නවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒ සතුට ඒ අයට ලැබිලා නැහැ කියන එක. එතකොට ඇත්තටම අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇත්තටම එහෙම ඒ පණිවිඩයෙන් ඒ උපදේශයෙන් ඒ පුහුණු කිරීමෙන් අපිට සැප ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අපිට මේ ඒ සැපය ලබන ක්‍රමය පුහුණු කිරීමේ අපේ මොකක් හරි අවුලක් තියෙනවද කියලා. ඉතින් එතකොට අපි කල්පනා කරලා බලනකොට දැන් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා රජ කෙනෙක් පැවිදි වුණා. ඒ රජ සැප සියල්ල අතහැරලා ඇවිල්ලා පැවිදි වුණා. ඉතින් ඒ භික්ෂුව අහෝසුකම් කිය ඉන්නව නිතරම. ඉතින් මේක අනිත් භික්ෂුන් වහන්සේලාට අහන්න ලැබෙනවා. ඉතින් උන්වහන්සේලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සැල කරනවා ගිහිල්ලා මෙන්න මෙහෙමයි අර පැවිදිච්ච භික්ෂුව මේ විදිහට කියලා මේ රජ කෙනෙක් පැවිදිලා මොකක් හරි එහෙමද දන්නේ නැහැ ප්‍රශ්නයක්ද එහෙමද කියලා. ඊට පස්සේ ඒ අතර මේ භික්ෂුන් වහන්සේලා හිතේ මේ එයාට මේ ගිහි ගෙදර ඉන්න කාලේ රජසැප මතක් කළා මේ ඒක ගැන තමයි කියන ඇත්ත කියලා තමයි ඒ භික්ෂුන් වහන්සේලා හිතුවේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සැල කරාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා අහනවා භික්ෂුව මේ කියන්නේ ඇත්තක්ද මේක? ඔව් ස්වාමීනි මම එහෙම කියනවා. මොකද එතකොට කියනවා මේ රජ කාලේ විඳපු දුක් පීඩාවන් බලනකොට මේ මානසික වෙහෙස බලනකොට දැන් මේ ගෙවන ජීවිතේ ඊටාම සැහැල්ලුයි සතුටුයි ඊටාමත්ම නිදහස් ජීවිතයක්. ඉතින් ඒ නිසා තමයි මම මේ අහෝ සුඛං කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ රාජ සම්පත්තිය පවා අත්හැරලා ආපු අයට මේ ධර්මය තුලින් සැපයක් ලැබිලා තියෙනවා. සතුටක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ ඕනතරම් අවස්ථා තියෙනවා. ඒ වගේම මේ වර්තමාන යුගයේ බැලුවත් අපිට ওই ධන කුවේරෝ දැන් ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි බටහිර රටවල බලනකොටත් මේ ධන කුවේරෝ ඒ ධනෙ සියල්ල අතහැරලා ඇවිල්ලා මේ පැවිදි වෙලා තියෙනවා. පැවිදිලා එයා කියනවා මෙන්න මේක මට පුදුම සහනයක් දැන් තියෙනවා කියලා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ධර්මයේ ඇතුලේ මොකක් හරි සැපයක් සතුටක් සහනයක් තියෙනවා කියලා. නැත්තම් ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ අපිට ලැබිච්ච පණිවිඩයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට මේක පණිවිඩයේ ප්‍රශ්නයක්. එහෙම නැත්තම් මේක අපි අනුගමනය කරලා නැති බවක් තමයි අපිට තේරෙන්නේ. ඉතින් එතකොට අපි බලන්න ඕන මේක කොහොමද අපි ළඟා කරගන්නේ කියලා. දැන් එතකොට අපි මුලින්ම බැලුවොත් එහෙම ඇත්තටම දුක කොහෙද තියෙන්නේ කියලා. දැන් අපි හිතන අපේ ගෙදර ඇවිල්ලා අපි දැන් ගොඩක් මාස දෙක අපි කියමුකෝ අපි දුරකථනය කියන්නකෝ. අපි ළඟ තිබිලා එකපාරටම දැන් නැති වෙලා. නැති වුණ ගමන් ඔන්න විශාල දුකක් ඇති වෙනවා. මේ දුක ඇති වෙලා තියෙන්නේ කොහෙද? එතකොට අපිට තේරෙනවා ඒ නැති වෙච්ච උපකරණේ නෙවෙයි දුක ඇති වෙලා තියෙන්නේ. ඒ දුක ඇති වෙලා තියෙන්නේ තමන්ගේ හිතේ. එතකොට අපි බලන්න ඕනේ මේ දුක ඇති වෙච්ච තැන කොතනද කියලා. ඇති වුණේ හිතේ නම් දුක නැති වෙන්න ඕනෙත් හිතේමයි. එතකොට අපිට තේරෙනවා මේ දුක කියන ස්වභාවය අපේ හිත තුල අභ්‍යන්තරේ තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක නැති කරගන්න තියෙන්නේ එතනින්මයි. එතකොට අපි දැන් මෙහෙම කල්පනා කරනවා. දැන් අපේ යාළුවගේ ෆෝන් එක නැති වෙලා තියෙනවා. එහෙම ආරංචියක් තියෙනවා. නේද? යාළුවගේ දුරකථනය නැති වෙලා ආරංචිය. එතකොට මොකද වෙන්නේ? දැන් අපේ දුරකථනය නැති වුණා වගේ දුක් ස්වභාවයක් අපිට ඇති වෙන්නේ නැහැ.
එතකොට අපිට ඒ තරම් ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දන්නේ නැති කෙනෙක්ගේ ෆෝන් එක ගන්න තුන කියලා ආරංචි වුණොත් ඒ ගානක්වත් නැහැ. එතකොට අපිට තේරෙනවා මේ මොකක් හරි මේ මගේ කියලා සම්බන්ධයක් මේකට තියෙනවා කියලා. ඇත්තටම මගේ කියලා දෙයක් අහිමි වෙනවා කියනකොට තමයි ඔන්න අපිට දුක කියන සංකල්පය ඇති වෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ මොනවට හරි දෙයකට බැඳිලා ඉන්න නිසා තමයි අපිට දුක කියලා දෙයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේ දේ සම්බන්ධයෙන් අපේ බැඳීම. අපේ ඒ කියන්නේ මානසික ස්වභාවනේ බැඳීම කියන්නේ මානසික ස්වභාවයක්. ඒක භෞතික එකක් නෙමෙයි. දැන් මොනවා හරි අපේ දැන් ගෙවල් දොරවල් වස්තුව තියෙනකොට අපි ඒකට භෞතිකව ඇලිලා නැහැනේ. අපි මානසික බන්ධනයක් තමයි ඒකට තියෙන්නේ. ඉතින් එතකොට මේ මානසිකව අපි මොනවට හරි තියෙන බැඳිලා තියෙන ස්වභාවයේ අඩුවක් වුණොත් අපිට ඒ දුක අඩුයි. දැන් ඒක දැන් අපේ යාළුවගේ දුරකථනය නැති වෙනකොට එතකොට අපි නොදන්නා කෙනෙක්ගේ දුරකථනය නැති වුණාම අපිට දුක ඇති වෙන්නේ නැත්තේ ඒකට තියෙන මානසික බන්ධනයක් නෑ අපිට. ඒ උපකරණයත් එක්ක මානසික බන්ධනයක් නෑ. එතකොට මේ විදිහ තමයි අපේ ජීවිතේ අපි උපන්දා ඉඳලා මරණකම්ම අපි යම් දේවල් වලට මානසිකව ඇතිලා තියෙන බන්ධනයේ දැඩි බව මත තමයි අපිට දුක කියලා එකක් හටගන්නේ. එතකොට අපි ඒ බන්ධනේ ලිහිල් වෙන්න තමයි අපිට දුක කියන එක අඩු වෙලා යන්නේ. සැපයටපත් වෙන්නේ. එතකොට දැන් අපි හිතනවා අපි දෙයක් පාවිච්චි කරනවා අපිට ඒක ලොකු මානසික බන්ධනයක් නැතුව. එහෙම පාවිච්චි කළා ඒක අහිමි වුණොත් අපිට එහෙම ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම දෙයක් හිතා ගන්න. මම ගොඩාක් ඒ කියන්නේ අපි මමත්වෙන් ඉන්නවා මම මෙහෙම කෙනෙක් මේ වගේ වැදගත් කෙනෙක්. එහෙම කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට අපිට හිංසා පීඩා වෙනකොට අපි කැමති නෑ. දැන් කවුරු හරි පාරේ යනකොට අපිට බනිනවා. පරස වචෙන් බනිනවා. එතකොට මොකද වෙන්නේ? අපිට එකපාරම අභ්‍යන්තරේ මහා ඇවිලිල්ලක් අට ගන්නවා. මේ මං වගේ කෙනෙකුට මෙන්න මෙහෙම පරස වචනෙන් බැන්නා. එතකොට අපි එකපාරටම ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. අභ්‍යන්තරය ඇවිලෙනවා, ඇවිල්ලා ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපිට එහෙම මේ මමත්වේ මම ලොකු කෙනෙක් අර මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ජීවත් වෙන එක. ඒක තමන්ගේ තානමාන අරව මේවා දේ තියෙද්දි එහෙම ජීවත් වෙන තමන්ට ඒකේ ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන කෙනෙක්. එතකොට එයාට කවුරු හරි බනිනවා. බැන්නා මොකද වෙන්නේ? මෙයාට ඉතින් හිතනවා ඒ මනුස්සයා මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම ඉතින් කියලා එයා ඉතින් එයාට ගානක් ගන්න නැහැ දැනෙන්නේවත් නැහැ. දැන් එහෙම මිනිස්සු අපි සමාජයේ දකින්නේ නැද්ද ඇත්තටම? එහෙම මිනිස්සු ඉන්නවා. එතකොට මේ එකම සිද්ධිය දෙන්නෙකුට වෙනකොට ඒ දෙන්නගේ ප්‍රතික්‍රියාවන් සහ අභ්‍යන්තරයේ ඇති වෙන චිත්ත ස්වභාවයන් වෙනස්. එතකොට අපිට තේරෙනවා මේ බාහිර වෙන සිදුවීම නෙමෙයි අපේ දුකට හෝ සැපයට බලපාන්නේ අපේ අභ්‍යන්තරයේ චිත්ත ස්වභාවය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අභ්‍යන්තර චිත්ත ස්වභාවයකින් තමයි මේ දුක සතුට කියන එක තීරණය වෙන්නේ. බාහිර බලපෑමකින් නෙමෙයි. ඉතින් එතකොට මේ ක්‍රමවේදය තමයි මේ මහා මුනිවරයන් ලෝකෙට පහළ වෙලා කියලා දීලා දෙන්නේ. ඒක ඇත්තටම අපිට එකම එක දෙකකින් විතර තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නොයේක අවස්ථාවල නොයේක විදිහට අපිට මේ ක්‍රමවේදයන් මේ ස්වභාවයන් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඊටාම ගැඹුරු සහ සියුම් දෙයක්. ඒ කියන්නේ ඒක ගැඹුරු සියුම් අපිට ඒක කොහොම හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම අවස්ථාවකදී දුකක් නැතුව සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම අපි උත්සාහයක් ගන්න මෙන්න මේ සැප ලබන ක්‍රමවේදය. ඒ කියන්නේ ජීවත් වෙනකොට ඕනම අවස්ථාවකදී මේ ලෝකේ අපිට ජීවත් වෙනවා කියන්නේ අපි අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා දුක සැප ඔය අටලෝ දහමෙන් තොරව ජීවත් වෙන්න බෑ මේ ලෝක සත්‍යයට. සියලුම ලෝක සත්‍යයන්ට ඔන්න ඔය අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒ අටලෝ දහමේදී කම්පා නොවි මධ්‍යස්ථව හිත හදා ගන්න පුළුවන් නම් අන්න එයා තමයි සැපෙන් ජීවත් වෙන කෙනා. එතකොට ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අපිට කියලා දෙනවා අන්න ඒ විදිහට සැපෙන් ඉන්න ක්‍රමවේදයක්. ඉතින් මේක ලොකු කතාවක් තියෙනවා ඇත්තටම. ඒක අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඉතින් ඒවා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක අපිට එකම සාකච්ඡාවකින් හෝ දේශනාවකින් අපිට ඒක ඉදිරිපත් කරන්න අමාරුයි. ඉතින් අපි බලමු ඉදිරියේදී ඒ විදිහට අපි කොහොමද අපේ සිත සතුටින් පවත්වා ගන්න. මොකද එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ඉන්න හැමෝම කල්පනා කරන්නේ මොකද දුකෙන් ඉඳලා මරණයටපත් වෙලා සතර අපාය යනවට වැඩිය අපි මේ තියෙන විදිහට අපිට ලැබිච්ච දෙයින් සතුටු වෙලා අපිට හිත හදාගෙන හිත සතුටින් ඉඳලා සුගතිය යන එක ඉතින් අපිට වටිනවා. ඉතින් මේ ජීවිතේම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ඊටත් හොඳයි. ඒකත් ඇත්තටම පුළුවන් අපි මහන්සි වෙනවා නම්. ඉතින් අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන ඒ උතුම් මනුෂ්‍ය ජීවිතය උපරිම ඵලනෙලාගෙන සතුටින් ඉඳලා සත්‍ය අවබෝධ කරන මාර්ගය අනුගමනය කරලා ඒකෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක තමයි අපි මිනිස්සේ වශයෙන් මේ ලෝකෙට ආපු එකේ විපාකය. ඒ කියන්නේ අපි මිනිස්සු වශයෙන් මේ ලෝකයට ඇවිල්ලා අපිට ලබා ගන්න තියෙන උතුම්ම දේ ඒක. ඉතින් අපි බලමු ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ ධර්ම මාර්ගය හරියට අනුගමනය කරොත් ඒක අපි
උත්සාහ කරනවා ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් පැහැදිලි කරන්න. ඉතින් හැමදෙනාම එකතු වෙන්න අපිත් එක්ක අපි ඉදිරියේදී මේ ධර්ම කරුණු ඔබට නිරවුල් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.